කොහෙද තමුන්ගේ මිනිස්සයා? කතා කරන ඔය මිනිස්සයාට අනේ මහත්තයා නම් මේ වෙලාවේ ගෙදර නැහැනේ. ඇයි ලොකු හාමු මහත්තයෝ මොකක් හරි හදිසියක්ද? ඈ අකඩෝ හදිසියක් දහන්නේ? ඇයි මතක නැද්ද මේ ගෙදර කුලිය දෙන්න තියෙනවා කියලා? අනේ මතකයි ලොකු හාමු මහත්තයෝ. මේ ටිකේ වගාව පටන් ගත්තා විතරයිනේ. පළදාව ලැබුණාම හිඟ මුදල් ඔක්කොම ගෙවනවා කියලා අපේ මහත්තයා කිව්වා. ඒක හොඳයි. ඉක්මනට දෙන්න කියාහන්. නැත්තම් ඉතින් ඔක්කොම ටික අකුලගෙන ගෙදරින් දොට්ට බහින්න තමයි වෙන්නේ. මිනිහාම කියාපන්කෝ. ඉතින් ලොකු හාමු මහත්තයා කියන්නේ ගමේ ඉඳපු බලපුලුහංකාර මිල මුදල් වැඩියෙන් තියෙන මිනිස්සෙක්. අසරණ බණ්ඩයි එයාගේ බිරිඳයි එයාගේ පුතයි ඉඳියේ මේ නපුරු මිනිස්යාගේ කුලී නිවසේ. ඉතින් බණ්ඩට මේ දවස් ටිකේ කරදර ටිකක් වැඩි වුණා. මොකද ගිය පාර වගාව වැස්සෙන් හානි වෙලා ගියපු නිසා. හාමිනේ මං ආවා. මහත්තයාට මහන්සි පාටයි. මේ වතුර ටික බීලා හිටින්නකෝ. මොකද හාමිනේ නිකම් මූණ බෙරි වෙලා? ඔයා දුකින්ද ඉන්නේ? අනේ මහත්තයෝ අර ලොකු හාමු මහත්තයා ආවනේ සල්ලි ඉල්ලගෙන. ඇත්තද හාමිනේ? අපි කොහොම හරි ඒක ගෙවා ගන්න බලමු. මොනව කරන්නද? මේ ඔක්කොම ගිය පාර වගාව විනාශ වුණු නිසානේ. ඉතින් බණ්ඩයි එයාගේ නෝනයි ගෙදර ප්‍රශ්න ගැන කතා කර ඉඳලා ඒ දෙන්නට දන්නේම නැතුව නිින්ද ගිහිල්ලා. ඉතින් බණ්ඩා පහුවදා උදේ පාන්දරම වගා කටයුතු වලට පිටත් වුණා. එයා දවසේම මහන්සි වෙලා වැඩ කරලා රෑ බෝ වෙන්න කලින් නිවසට යන්න පිටත් වුණා. ඒ එන ගමන් බණ්ඩා ලොකු හාමු මහත්තයාගේ ගෙදරටත් ගොඩ වුණා. හාමු මහත්තයෝ බණ්ඩා කුලී සල්ලි ගෙනාවද? අනේ හාමු මහත්තයා මට ටිකක් කල් දෙන්න පුළුවන්ද? ගිය පාර වගාව විනා මට ඒව වැඩක් නෑ. මාස 3ක කුලී සල්ලි ගන්න තියෙනවා. එව්ව නොදුන්නොත් ලට්ට ලොට්ටත් අරගෙන එළියට බයින්න ලෑස්ති වෙලා ඉන්නවා. කකුල් දෙකෙන් අල්ලලා ඇදලා දාන්න එළියට. එච්චරයි. එල්ලමට ගත්තා මාව. ඉතින් හාමු මහත්තයාගේ නපුරු වචන වලින් ඔළුව පුරවගෙන බණ්ඩා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ අනාතරේ අනේ පුතේ මට හරිම බඩගිනි. උඹට පුළුවන්ද මට කන්න මොනවා හරි ටිකක් අරගෙන දෙන්න? මම දවස් ගානකින් හරියට කාලා නෑ වගේ රත්තරන් පුතේ. ඉතින් බණ්ඩාතේ ගෙදරට බඩු ගෙනියන්න කියලා තියාගත්ත පුංචි ගානක් නැතේ තිබුණා. බණ්ඩට කොච්චර නැති බැරි වුණත් එයාට ආච්චි ගැන දුක හිතුණා. ඉන්නකෝ ආච්චි අම්මේ. මම මොකක් හරි කරන්න බලන්න. එන්නකෝ යන්න මාත් එක්ක. ඉතින් මේ බණ්ඩාතේ තිබුණ සල්ලි වලින් ආච්චි අම්මට හොඳට කන්න අරන් දුන්නා. ආච්චි අම්මත් බඩ පිරෙන්න කෑවා. අනේ මගේ කොළුවට සිද්ධ වෙනවා මේ කරපු උපකාරෙට. මගේ දරුවෝ මට කන්න නොදී එළියට ඇදලා දැම්මා. ඒත් උඹ එහෙම කරේ නෑ රත්තරන් පුතේ. උඹ රත්තරන් අම්මා කෙනෙක්ගේ රත්තරන් පුතෙක්. ඉතින් ආච්චි අම්මා බණ්ඩට ගොඩාක් ස්තුති කරා. ගොඩාක් පින් දුන්නා. හරි ආච්චි අම්මේ. මා යනවා එහෙනම්. මටත් මේ ටිකේ හරි කරදරයි. අනේ ඇත්තද පුතේ? පුතාට දරුවොත් ඉන්නවද? ඔව් අම්මේ. කොච්චර දුක් විඳත් මම සතුටින් ගෙදර යන්නේ මගේ බිරිඳයි පුංචි පුතයි හින්දා. මට ඉන්නවා පුංචි පුතෙක්. අනේ එහෙමද පුතේ? හරි එහෙනම් මේ බතනලාව පුංචි පුතාට ගිහින් දෙන්නකෝ. බොහෝම ස්තුතියි අම්මේ. මම මේ බටනලාව මගේ පුතාට ගිහින් දෙන්නම්කෝ. ඉතින් මේ බණ්ඩා අර ආච්චි අම්මගෙන් හම්බුණ බටනලාවත් අරගෙන ගෙදර ආවා. අමි
තාත්තා ආවා. තාත්තා ආවා. මොනවද මට ගෙනාවේ? මොනවද මට ගෙනාවේ? යේ මොනවද ගෙනාවේ කියන්නකෝ. අනේ පුතේ තාත්තා ආව විතරයිනේ. තාත්තට කරදර කරන්න එපා. මෙන්න මගේ පුතාට මම බටනලාවක් ගෙනාවා. කොහෙන්ද මහත්තයා බටනලාවක් ගෙනාවේ? මේක මං අඳුරන කෙනෙක් දුන්නේ හාමිනේ. ඉතින් පසුදින උදෑසනම අවදි වුණ බණ්ඩගේ චූටි පුතා බින්දු බටනලාවත් අරගෙන බණ්ඩගේ වගාව පැත්තට ගියා. ඉතින් මෙයා බටනලාව පිඹ බණ්ඩගේ මුළු වගාව වටේම ඇවිද්දා. හරිම සතුටින් බින්දුගේ මේ බටනලා සද්දය අහන්න අපට වටපිටාවේ ඉඳපු කුරුල්ල ගොඩාක් මේ බණ්ඩගේ හේනට ආවා. ඒ විතරක් නෙවෙයි බණ්ඩගේ හේනේ තිබුණු හැම වගාවකම ගෙඩි හැදෙන්න පටන් ගත්තා. මේක නම් පුදුම ආශ්චර්යයක්. ඒ ගෙඩි ගොඩාක් ලොකුයි. වෙන ගෙඩි වගේ නෙවෙයි. කුරුල්ලොත් හරිම සතුටින් කීචි බීචි ගාන ගමන් මේ බටනලා සද්දය අහගෙන ඉඳියේ. ඉතින් බටනලාව පිඹලා මහන්සි වුණ බින්දු බටනලාවත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ අල්ලපනල්ලේ වගා කරන්න කියලා හිතාගෙන බණ්ඩත් ගොවිපලට ආවා. පුදුම වැඩක් නෙමේක. මෙච්චර ලොකු ගෙඩි මෙච්චර ඉක්මනට කොහොමද දෙයනේ ගෙඩිය හැදුනේ? මේ දැක්ක දෙයින් බණ්ඩ පුදුම වුණා. ඒ විතරක් නෙවෙයි එයා හොඳටම බය වුණා. ඒ වගේම ඉතින් බණ්ඩට පුදුම සතුටක් දැනුනේ. අපේ වාසනාව උදා වෙලා වගේ. මට දැන් පුළුවන් මේ ගෙඩි ටික කඩලා විකුණලා අපේ ගෙදර ණය ටික ගෙවා ගන්න. ඉතින් මේ බණ්ඩා පළදාව ඉක්මනින් නෙලන්න පටන් ගත්තා. පළදාව නෙලාගත්ත බණ්ඩා ඉක්මනින් මේ ටික අරගෙන කඩමණ්ඩියට ගිහින් විකුණන්න පටන් ගත්තා. ලාභයි කවුරුත් ගන්න එන්න. මේව රසම රස හොඳ වට්ටක්කා. කීයද මුදලාලි මේ වට්ටක්කා? ගෙඩියක් 200යි මහත්තයා. වස විස නැති හොඳ වට්ටක්කා. බය නැතුව ගන්න. මට දෙන්නකෝ එහෙනම් මුදලාලි ගෙඩි දෙකක්ම. බණ්ඩා හිතුවේවත් නැති විදිහට ගෙඩි ටික ඔක්කොම විකිණුණා. ගෙඩි හොඳ නිසා මිනිස්සු හරිම ආසාවෙන් අරගෙන ගියේ. ඉතින් මේ පළදාව විකුණලා ඉවරුණු බණ්ඩා හරිම සතුටින් ගෙදර ගියා. හාමිනේ දන්නවද? අද මම හේනට යද්දි වට්ටක්ක වැල්වල වට්ටක්ක පිරිලා. ඒවා නිකම් වට්ටක්ක නෙවෙයි. හරිම ලොකුයි. මිනිස්සු හරිම ආසාවෙන් ගත්තේ හාමිනේ. ඔක්කොම වට්ටක්ක ටික විකිණුණා. මේ තියෙන්නේ නෝනේ වට්ටක්ක විකුණපු සල්ලි. අනේ මහත්තයා දෙවියෝ අපේ මූණ බලලද කොහෙද? නැත්තම් කොහොමද ඔච්චර ඉක්මනට වට්ටක්ක හැදෙන්නේ? අපි ගිය සතියේනේ පැල හිටුවේ. පුදුම වැඩක් නේද මහත්තයා? ඉතින් මේ අල්ලපනල්ලේ බණ්ඩ කල්පනා කරේ මෙච්චර පොඩියට තිබුණු ගස්වල කොහොමද ඉක්මනට වට්ටක්ක හැදුනේ කියලා. මෙච්චර ලොකු ගෙඩි. ඒත් ඉතින් බණ්ඩට මේක හිතා ගන්න බැරි වුණා. පහුවදා උදේම බණ්ඩ ගෙදර කුලිය සල්ලි දෙන්න කියලා හිතාගෙන ලොකු හාමු මහත්තයාගේ ගෙදරට යන්න පිටත් වුණා. අදත් උඹ ආවද? හැබැයි පුතෝ තව නම් කල් දෙන්න බෑ. මගෙන් කල් ඉල්ලුවොත් එහෙම අදම මං උඹව ගිහිල්ලා ඇදලා දානවා ගෙදරින් එළියට. අනේ නෑ හාමු මහත්තයා මට කල් ඕනි නෑ. මම මේ ආවේ ගෙදර කුලී සල්ලි දෙන්නනේ. මාස 4කම සල්ලි තියනවා මෙන්න. ඉතින් කුලිය සල්ලි දුන්න බණ්ඩා ඉක්මනින් මෙතනින් යන්න පිටත් වුණා. මේකට කොහින්ද යකෝ මෙච්චර ඉක්මනට මෙච්චර සල්ලියක්? ඉතින් බණ්ඩා හාමු මහත්තයාට සල්ලි දීලා වගා පැත්තට යන්න තමයි පිටත් වුණේ. ඒ යද්දි බින්දු බටනලාව පිඹ මුළු හේන වටේම ඇවිදිනවා. අදත් වට්ටක්ක වැල්වල ගෙඩි පිරිලා නේද? මේක කොහොමද වෙන්නේ? ඉතින් බණ්ඩා අදත් පළදාව ඔක්කොම නෙලාගෙන කඩමණ්ඩියට ගිහින් විකුණලා සල්ලි ගොඩාක් හොයාගෙන ගෙදර ආවා. ඉතින් ගෙදර ආපු බණ්ඩා කල්පනා කරන්න පටන් ගත්තා කොහොමද මේ වට්ටක්ක වැල්වල මෙච්චර ඉක්මනට ගෙඩි හැදෙන්නේ කියලා. ඒත් බණ්ඩට මොකද්ද කියලා හිතාගන්න නම් පුළුවන් උනේ නෑ.
මෙහෙම දිගටම කල්පනා කර කර ඉන්නකොට බණ්ඩට දෙයක් මතක් වුණා. ඈ එහෙනම් මේ බටනලාව හින්දා තමයි මෙච්චර ලොකු පළදාවක් හැදෙන්නේ. පුතේ මට ඔය බටනලාව පොඩ්ඩක් දෙන්නකෝ. අනේ තාත්තේ. අනේ රත්තරම් පුතේ මං ඔයාට ඉක්මනට බටනලාව ගෙනල්ලා දෙන්නම්. මට ටිකකට බටනලාව දෙන්නකෝ. මගේ හොඳ පුතා වගේ. ඉතින් බණ්ඩා පසුදින උදෑසනම බටනලාවත් අරගෙන හේනට යන්න පිටත් වුණා. හේනට ආපු බණ්ඩා මේ බටනලාව වාදනය කරන්න පටන් ගත්තා. බණ්ඩා හිතුවා හරි. බටනලාවේ සද්දෙට තමයි මේ ගිඩි මෙච්චර ඉක්මනට ලොකු වෙන්නේ. ඉතින් බණ්ඩට හරිම සතුටුයි. එයා උඩ පැන පැන නටන්න පටන් ගත්තා. හරිම සතුටින්. ඉතින් මේ බණ්ඩා බට්ටක්ක හැමදාම කඩාගෙන ගිහින් විකුණලා ගොඩාක් සල්ලි හොයාගත්තා. ඒ විතරක් නෙවෙයි. එයා එක ජාතිය එළවලු වගා කරන්න පටන් ගත්තා. මෙයා දැන් ලොකු ගොවියෙක්. මොකද මෙයා මොන දේ හැදුවත් හදන හැම දෙයකම ලොකු වස්පැන්නක් ලැබෙනවා. ඒ ඉතින් මොකක්වත් නිසා නෙවෙයි මේ බටනලාව නිසා. මේ අල්ලපනල්ලි ලොකු හාමු මහත්තයා කල්පනා කරනවා බණ්ඩට කොයින්ද මෙච්චර සල්ලි හම්බුනේ කියලා. ඉතින් බණ්ඩට හොඳ පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන ලොකු හාමු මහත්තයා පොලිසියට පැමිණිලි කරා. රාලහාමි බණ්ඩා කියලා මිනිහෙක් ඉන්නවා අපේ ගමේ. මිනිහා එකපාරටම සල්ලි ගොඩාක් හම්බ කරා. ඕක ගෙවල් කඩනවාද දන්නේ? හොරකම් කරනවාද දන්නේ? නැත්තම් පුළුවන් හැ ඔච්චර සල්ලි හොයන්න. ඉතින් ලොකු හාමු මහත්තයා පොලිසියට පැමිණිලි කරලා මේක සාක්ෂිත් එක්ක පෙන්නන්නේ කියලා රාලහාමි මහත්තයාවත් එක් කරගෙන බණ්ඩගේ වගාව පැත්තට ගියා. ඒ අද්දින් බණ්ඩ බටනලාව වාදනය කරන ගමන් තමයි හිටියේ. මේ හැමදේම ලොකු හාමු මහත්තයයි පොලිසියේ අයයි දැක්කා. ඉතින් එයාලත් ගොඩක් බය වුණා. ගොඩක් පුදුම වුණා. පේනවා නේද රාලහාමි? මේ මිනිසයා මායාකාරයෙක්. අනේ නෑ රාලහාමි එහෙම දෙයක් නැහැ. මේ බටනලාව මට දුන්නේ ආච්චි අම්මා කෙනෙක්. ඔහේ කියන ඒවා කවුද විශ්වාස කරන්නේ? රාලහාමි මෙන්න මේ හොරතක්කාඩියව අල්ලගන්න. ගිහිල්ලා 2-3 දෙනකොට කියාවි කොහෙන්ද මෙච්චර සල්ලි හොයාගත්තේ කියලා. මේ ඇස්සේ බණ්ඩගේ ඔළුවට ආවා කදිම අදහසක්. බණ්ඩ ඉක්මනින් බටනලාව කටේ තියලා ලොකු හාමු මහත්තයා ලොකු වෙන්න කියලා හිතාගෙන බටනලාව වාදනය කරා. මෙන්න බුලේ ලොකු හාමු මහත්තයා යෝධයෙක් වගේ ලොකු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක දැකපු පොලිසියේ රාලහාමිලා බය වෙලා පණ කඩාගෙන දුවන්න පටන් ගත්තා. යෝධයෙක් වගේ වුණ ලොකු හාමු මහත්තයාව ගමේ මිනිස්සු දැක්කා. ඒක දැකපු ගමේ මිනිස්සු හොඳටම බය වුණා. ඔන්න ලොකු හාමු මහත්තයා යෝධයෙක් වෙලා. ඔල්ලගමු. නැත්තම් මේ මිනිසයා අපිව මරණ දාවි. ලොකු හාමු මහත්තයාට බය වුණ ගමේ අය ඉක්මනින් ක්‍රියාත්මක වෙලා ලොකු හාමු මහත්තයාව බැඳලා බිම පෙරලලා ගමෙන් පිටුවහල් කරලා දැම්මා. ඔන්න ඉතින් අනුන්ගේ දේවල් හොයන්න ගියපු ලොකු හාමු මහත්තයාට උනේ කාත් කවුරුවත් නැතුව හොදකලා වෙලා තනියම ජීවත් වෙන්න. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලත් උත්සාහ කරන්න මේ ලැබිලා තියෙන වටින ජීවිතෙන් කාටවත් කරදරයක් නොවි උපරිම ප්‍රයෝජන ගන්න. එහෙනම් මේ වගේ අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමුකෝ. එතකන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න සුදුසුයි කියලා හිතනවා නම් වීඩියෝ එකත් ඔයාගේ හොඳම යාළුවන්ට share කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. බුදු සරණයි.